ආයිබෝවන් ලස්සන දවසක් සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. රුවන්ශ්‍රී ලියනගේ YouTube නාලිකාව හා එකතු වෙන ඔයාලා සියලු දෙනාම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ සෙනසුරු ගහයා මීන රාශිගත වීම ගැන කතා කරන්න. 2025 මාර්තු මාසයේ 29 වෙනිදා. හරියටම අපරභාග 9:41ට සෙනසුරු ගහයා මීන රාශිගත වෙනවා. මෙන්න මේ සෙනසුරු ගහයා මීන රාශිගත වුණාම තුලා ලග්නයෙන් ඉපදිච්ච ඔයාට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? තුලා ලග්නයෙන් ඉපදිච්ච ඔයාගේ හතරවැන්නාධිපති එහෙමත් නැත්නම් පස්වැන්නාධිපති තමයි මෙන්න මේ සෙනසුරු ගහයා. සෙනසුරු ගහයා පස්වැන්නේ Tamanගේම කුම්භ රාශියේ ගෝචර ගමනෙන් ගමන් කරන ගම මේ කාලය තුලදී ගමන් කරලා ඉවර වෙලා මාර්තු මාසේ 29 වෙනිදා හයවැන්නට ගෝචර ගමනින් ගමන් කරනවා. ඒ කියන්නේ මීන රාශිගත වෙනවා. එතකොට හයවැන්න උපචේ භාවය. මෙන්න මේ හයවැන්න උපචේ භාවයක් නිසා සෙනසුරු ගහ සුබ ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. හැබැයි සෙනසුරු ගහයා ඉන්න තැනින් කියවෙන දේවල් වලට හානියක් කරනවා. හයවැන්නෙන් මොනවද කියවෙන්නේ? හයවැන්නෙන් අපි කතා කරනවා ණය ගනුදෙනු ගැන කතා කරනවා. හයවැන්නෙන් අපි කතා කරනවා රෝගාබාධ ගැන කතා කරනවා. රෝගස්ථානය. හයවැන්නෙන් අපි කතා කරනවා සේවක සේවිකාවන් ගැන කතා කරනවා. හයවැන්නෙන් අපි කතා කරනවා ණයතුරුස් ගැන කතා කරනවා, රෝගාබාධ ගැන කරනවා, සේවක සේවිකාවන් ගැන කතා කරනවා, විවාහය දෙදරා යාම ගැන කතා කරනවා හයවැන්න. ඒ වගේම ස්ත්‍රීන්ට සිදුවන කළු කුමාර දෝෂය ගැන අපි කතා කරනවා හයවැන්න. සතුරු කරදර ගැන කතා කරනවා හයවැන්න. මෙන්න මේවා අපේ ජීවිතේ අපි අසුබයි කියලා කතා කරන දේවල්. එතකොට ඉන්න තැනින් හයවැන්නෙන් කියවෙන දේවල් වලට හානියක් කරනවා නම් මේ කතා කරපු දේවල් වලට ප්‍රතිවිරුද්ධව කියා කරනවා. ණයතුරුස් වලට ප්‍රතිවිරුද්ධව කියා කරලා Tamanගේ ණය ගනුදෙනු Tamanට ගෙවාගෙන යෑමේ හැකියාවක් වෙන පරිදි පහසුකම් සලසලා දෙනවා. ඔයාලට ණය මුදලක් දෙන්න තියෙනවා නම් ගන්න බැරි වුණා නම් ඒ ණය මුදල් ගෙවලා ණය මුදල් ආපසු ලබා ගැනීමේ හැකියාවන් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි මෙතෙක් කලක් පැවති රෝගාබාධ සුවාතට හැරිලා ශරීරයේ සෞඛ්‍ය යහපත් පැත්තට නිර්මාණය වෙනවා. සේවක සේවිකාවන්ගේ ගැටලුකාරී තත්ත්වයක් තිබුණා නම් ඒව පාලලා ගිහිල්ලා සේවක සේවිකාවන් Tamanට පාලනය කරන්න පුළුවන් ආකාරයට වැඩ කටයුතු සිදු කරගන්න යන හැකියාවන් නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි විවාහය දෙදරා යාමේ ගැටලුවට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා. විවාහ ගැටලු වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරලා පෞල් ජීවිතය තුළ සමගිය සමාදානයේ රජයන කාල සීමාවක් බවට පත් වෙනවා. ස්ත්‍රීන්ට ඇතිවන්නා වූ කළු කුමාර දෝෂය වැනි දේවල් වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා. මෙන්න මේ වගේ අපිට අහිතකර දේවල් වලට ප්‍රතිවිරුද්ධව කටයුතු කරනකොට සෙනසුරු ගහයා හයවැන්නට ගමන් කිරීම තුලා ලග්නධාරීන්ට සුබ ප්‍රතිඵල ගෙනහලා දෙනවා. පොඩි ගැටලුවක් තියෙනවා. ඒ මොකද්ද? සෙනසුරු ගහයා හයවැන්නට ගෝචර ගමනින් ගමන් කරනකොට ඔයාගේ උප්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රයා හයවැන්න තුල තැන්පත් වෙලා හිටියනම් චන්ද්‍රයා හත්වැන්න තුල තැන්පත් වෙලා ඉන්නවා නම් ඔයා ජන්ම ඒ රාෂ්ටකයකට මූණ පාන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ජන්ම ඒ රාෂ්ටකයක් තුලදී අපි මේ කතා කරපු දේවල් වල සුබ ප්‍රතිඵල වෙනුවට හිතට වද දෙන ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය කරනවා. Tamanගේ හිතට වද දෙන ප්‍රශ්න ගැටලු නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙවෙයි සෙනසුරු ගහය 1 2 3 4 5 6 7 8 හයවැන්නට ගෝචරය වෙනකොට උප්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රයා 11 වෙනි තැන්පත් වෙලා ඉන්නවා නම් චන්ද්‍ර අෂ්ටමයකටද මුණ පාන්න සිද්ධ වෙනවා. Tamanගේ හිතට වද දෙන ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. හිතට වද දෙන ගැටලු නිර්මාණය කරනවා කියන්නේම Tamanට හිමි දෙයක් Tamanට අහිමි වෙනවයි කියන එක තමයි. හිතට වද දෙන ගැටලුවක් නිර්මාණය වෙන්න නම් හිමි දෙයක් අහිමි වෙන්න ඕන. Tamanගේ මුදල් වෙන්න පුළුවන්, ඥාතීන් වෙන්න පුළුවන්, හැකියාව වෙන්න පුළුවන්, පදිංචි ස්ථානය වෙන්න පුළුවන්.
මෙන්න මේ වගේ බැංකුකින් ඇති මුදල් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ Tamante හිමි දේවල් වලට ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙනවා. එතකොට හිතට වර්ධන ගැටලු නිර්මාණය කරනවා. ඊට පස්සේ සෙනසුරු මහ දසා ගෙවනවා නම් සෙනසුරු අතුරු දසා ගෙවනවා නම් පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕන. මෙතනදී සෙනසුරු ගහය ජම්මපත්‍රය තුල බලගත්තු ඉන්නවා නම් ගැටලුවක් නොවුනද දුර්වල සෙනසුරුගේ මහ දසා දුර්වල සෙනසුරුගේ අතුරු දසා ගෙවනවා නම් එයා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න වෙනවා. එතනින් එහාට ගියාම රැකියාවේ තිබුණු ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙච්ච ප්‍රශ්නකාරී තත්ත්වයන් සමතේකටපත් වෙලා යහපත් වාතාවරණයක් නිර්මාණය කරන්න පුළුවන්. මොකද සෙනසුරු ගහය 6 වෙනි තුල උපචේ භාවයක් තුල ඉතාමත් වාස්සාර තත්ත්වයන් නිර්මාණය කරනවා. 1 2 3යි. මෙන්න මේ 6 වෙනි ගමන් කරන සෙනසුරුට 8 වෙනි ගෝචර දෘෂ්ටියෙන් 8 වෙනි දකින්න. 6 වෙනි ගෝචර වෙන සෙනසුරු දෘෂ්ටියෙන් 8 වෙනි දකින්න. ඒ විතරක් නෙමෙයි 4 5 6 7 8 9 1 2 3 4 5 6 7 12 වෙනි දකින්න 8 9 10 3 වෙනි දකින්න 8 වෙනින් අපි කතා කරන මරණය ගැන 12 වෙනින් අපි කතා කරන සියලුම වියදම් ගැන අන්න ඒවට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා. සෙනසුරුව 6 වෙනි තුල ඉඳගෙන 8 වෙනින් ගමන් කරන 8 වෙනින් කතා කරන මරණය ගැන 12 වෙනින් කතා කරන වියදම් ගැන මෙන්න මේවට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන නිසා ඉතාමත්ම යහපත් ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා. ඒකම කියන්න ඕන. ඔයා චරිතයක් වශයෙන් අනිත් හැමෝටම උදව්පදව් කරන කෙනෙක්. හැමෝටම උදව්පදව් කරමින් Tamanගේ පාඩුවේ බොහොම ලස්සන ජීවිතයක් ගත කරන කෙනෙක්. එතකොට ඔයා බොහොම ශක්තිමත් කෙනෙක්. බොරු නම් හැරලා බලන්න. ඥාති නෑදෑයන්ගේ කටයුතු වලදී, අසල්වාසීන්ගේ කටයුතු වලදී, බාහිර පුජ්‍යලයන්ගේ කටයුතු වලදී ඔයා කොච්චරනම් නම්දු වෙනවද? කොච්චරනම් මහන්සි වෙනවද? එයාලට කොච්චරනම් උදව් කරනවද? හැබැයි කවදාකවත් හොඳක් ලැබුණාද? කවදාකවත් හොඳක් අහන්න ලැබුණාද? නෑ. කොච්චර කරත් අන්තිමට කුණු ගොඩක් විතරයි ඉතුරු. ගඟට කැපුවා ඉන්නේ වගේ වෙනවා. ඔයා බොහොම කැමැත්තෙන් තමයි කට්ටියට උදව් කරන්නේ. බොහොම උනන්දුවෙන් තමයි මිනිස්සුන්ට උදව් කරන්න යන්නේ. නමුත් අන්තිමට ඔයාගේ පිට වැරද්දක් දාලා, ඔයාගේ පිට ප්‍රශ්නයක් දාලා ඔයා අසරණ කරනවා. නිතරම කල්පනා කරන ඇයි මම මේ කට්ටියට උදව් කරාට මට කට්ටිය ඒ වගේ උදව් කරන්නේ නැත්තේ? ඇයි මං වගේ අනිත් අය නැත්තේ? අන්න ඒක නිසා ඔයා නිතරම මෙන්න මේ ඇති වෙලා තියෙන වාසනාවන්ත කාලය. ඒ කියන්නේ මෙතන අවුරුදු 2කමාරක් සෙනසුරු ගෝචර ගමනින් ගමන් කරන 6 වෙනි උපචේ භාවය. ඊට පස්සේ 7 වෙනි තුන වසර 2කමාරක් ගමන් කරනවා. එතකොට වසර 5ක කාලයක් තියෙනවා. ඊට පස්සේ ඊළඟ අවුරුදු 2කමාර 8 වෙනි තුන සෙනසුරු ගෝචර ගමනින් ගමන් කරනවා කියන්නේ අෂ්ටමේ රාෂ්ට්‍රයකට මුණ පාන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කාලය තුල තමන්ගේ වැඩ කටයුතු ඉතාමත් සාර්ථක කරගන්න කියලා තමයි මතක් කරන් තියෙන අවුරුදු 5ක කාලයක් තුළ පරාර්ථකාමීත්වයෙන් මිදෙන්න. දැන් ඔය පරාර්ථකාමී වුණා ඇති. තමන් ගැන හිතලා වැඩ කටයුතු ටික කරගෙන යන්න ඕන. කවුරු හරි උදව්වක් පදව්වක් ඉල්ලුවහම ඒ උදව්ව ඉල්ලන කෙනාට වඩා ලොකු කැක්කමක් තියෙනවාට ඒ උදව්ව කරන්න. නමුත් අන්තිමට වෙන්නේ තමන් අසරණ වෙන එක විතරයි. ඒ වගේම තමයි මෙන්න මේ යහපත් කාලය තුළ ඔබගේ ධනය ආකර්ෂණය වෙන ආකාරයට තමන්ගේ මුදල් පසුම්බිය දාගෙන යන්න පුළුවන් ආකාරයට කුටි යන්ත්‍රයක් අපි විසින් නිර්මාණය කරලා තියෙනවා. මේක ඔයාගේ ජම්ම නැකතට, ඔයාගේ ලග්නයට නමට සර්ජනාකාරයට තමයි සාධාරණයි. එතකොට මේක තමන්ගේ ධනය ආකර්ෂණය වන ආකාරයට අපලකාරී තත්ත්වයන්ට පිළියම් වශයෙන් භාවිතා කරන යන්ත්‍රයක්. මේක අවශ්‍යතාවයක් තියෙනවා නම් අපගේ කාර්යාලයට කතා කරලා ඔයාලට ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේක අපි ඉතා ලොකු ගාණකට දෙන්නේ නැහැ. ඔයාලට දරා ගන්න පුළුවන් විදිහට ඉතාමත් සහනදායී මිලකට තමයි මේක
දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේක අවශ්‍යතාවයක් තියෙනවා නම් කාර්යාලයට කතා කරලා ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමනම් සෙනසුරු 10 මීන රාශිගත වීම තුලා ලග්නධාරී වාට ඉතාමත්ම වාසි සහගත තත්ත්වයන් නිර්මාණය කරනවා. වාසි සහගත තත්ත්වයන් නිර්මාණය උණයි කියලා උඩ බලාගෙන අනේ මට බොහොම හොඳයි ඉදිරි වසර 5 තුල බොහොම හොඳයි ලැබීම් පැත්ත හොඳයි සාර්ථකයි සතුටු නැහැ ණයට දීපුවා හම්බ වෙනවා ණය කන දිනුනේ නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබෙනවා මෙහෙම ඉඳලා නිකම් බලන් හිටියොත් මේවා හරියනවා ඉබේ ලැබෙනකන් ඉඳලා හරියන්නේ නැහැ ඔයා බොහොම ශක්තිමත් කෙනෙක් ඔයාට බොහෝ වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ වැඩ Tamanගේ කටයුතු සඳහා යොදවා ගත්තා නම් ඉතාමත්ම දිගු ගමනක් යන්න පුළුවන් මෙතෙක් කලක් අනුන්ගේ වැඩ කර කර හිටිය ඇති Tamanගේ වැඩකට මහන්සි වෙන්න එහෙමනම් මේ කතා කරපු දේවල් වලින් ඔයාලට යමක් ගන්න තියෙනවා නම් වැදගත් කියලා හිතෙනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. එහෙමනම් ඔයාලා සියලු දෙනාටම සාමය සතුට සෞභාග්‍ය නැති වාසනාවන්ත සුබම සුබ අනාගතයක් වගේ ප්‍රාර්ථනා කරමු. මම නියමයි. ඔයාලා සියලු දෙනාටම තිරුවන් සරණයි.